වෙනද ලම් ප්‍රයිස් එකට හදන කෝනිස්සම් බැදුම වෙනුවට මම අද හදාගත්ත වෙනස්ම බැදුමක්. අපි දැන් බලමු මොකද්ද මම හදාගත්ත බැදුම කියලා. මේක වෙනස්ම රසකට හදපු බැදුමක්, හරිම රසයි. බලන්නකෝ මම කොහොමද මේක හදාගන්නේ කියලා. අවශ්‍ය කරන සියලුම ද්‍රව්‍ය ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. මුලින්ම මම තෙල් ටිකක් මේ විදියට දාගන්නවා. මම මේ දාගන්නේ කොහිලාල පොඩියට කපලා ලුණුයි කහයි අත ගාලා මේ විදියට ගැඹුරු තෙලේ හොඳට දුඹුරු පාට වෙනකම් බැද ගන්නවා. දැන් මම මේ බෙදගන්නේ ලොකු අල ගෙඩියක් ග්‍රේට් කරලා අරගෙන ඒකටත් ලුණුයි කහයි අත ගාලා මේ විදිහට ගැඹුරු තෙලේ දුඹුරු පාට වෙනකම් බෙද ගන්නවා. ඊට පස්සේ මම රට ලුණු ටිකක් මේ විදියට ගැඹුරු තෙලේ ඒකත් දුඹුරු පාට වෙනකම් හොඳින් බැද ගන්නවා. ලුණු ටික කර ගන්න එපා. මෙන්න මේ වගේ වෙනකොට තෙලෙන් අපි ලුණු ටික අයින් කරගන්න ඕන. තෙලෙන් අයින් වුණාට පස්සේ ලුණු ටික එළියේ පොඩ්ඩක් බැදෙන නිසා ලුණු ටික කර ගන්න නැතුව තෙලෙන් බා ගන්න අමතක කරන්න එපා. නැත්තම් කර රසක් වගේ එන්න පුළුවන්. දැන් මම මෙතන ලුණුයි අලයි කොහිලයි ಜಾති තුනක් මේ විදිහට දුඹුරු පාටට ක්‍රිස්පියට බෙදගෙන තියෙනවා. ඊළඟට මම චිකන් ටිකක් අරගෙන මේ විදිහට පොටියට කපලා ඒකට කහයි ලුණුයි මේ විදිහට දාලා පොඩ්ඩක් තඹ ගන්නවා. ඒකටම මම රිස්කුඩ් පොඩ්ඩකුත් දාගන්නවා. දාලා චිකන් වල තියෙන වතුරෙන්ම මේක පොඩ්ඩක් තඹ ගන්නවා. තඹුණාට පස්සේ තෙල් පොඩ්ඩක් දාලා මේක පොඩ්ඩක් තෙලෙන් පොඩ්ඩක් බැදෙන්න අරිනවා. ගොඩාක්ම කර ගන්න නැහැ. පොඩ්ඩක් දුඹුරු පාටට වගේ වෙනකන් මස් ටික පොඩ්ඩක් බැද ගන්නවා. සුදු ලුණු ටිකත් මේ විදිහට රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. කරපිංච ටිකුත් මේ විදිහට පාට තියෙන්න මේ විදිහට බැද ගන්නවා. ගොඩක් කළා බදින්නේ නැහැ. දැන් මම ඔක්කොම අවශ්‍ය කරන ටික බැදගෙන ඉවරයි. අපි දැන් බලමු කොහොමද මේ සම්බල් එක හදන්නේ කියලා. මම දැන් අර බෙදගත්ත චිකන් ටික බෙන්ඩර් එකට දාලා මේ විදිහට කුඩු කර ගන්නවා. වංගෙඩිය දාලා කොටා ගන්නත් පුළුවන්. දැන් මේ
විදිහට සෝස් පැන් එකක් ලිපේ තියලා ඒකට මම තෙල් ටිකක් දාලා ඒකට මම කෑලි මිරිස් මේ විදිහට මේසි හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. ඔයාලට සැර කැමති විදිහට එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවේ ලිප්ප හොඳටම අඩු කරලා තියාගන්න පුළුවන්. මේකට මම ලුණු තේ හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. ඒ වගේම සීනි තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. දැන් මේ ටික පොඩ්ඩක් කවලම් කරලා තෙලේ පොඩ්ඩක් වැදගන්නවා. කෑලි මිරිස් ටික කරගන්න එපා. අඩුම ගින්දරේ මේක කරගන්න. ඊට පස්සේ මේකට සුදු ලුණු, කරපිංචා මේ විදිහට එකතු කරලා පොඩ්ඩක් මේ විදිහට බෙද ගන්නවා. දැන් අපි බෙදගත්ත මිශ්‍රය එක මේකට එකතු කරගන්නවා. අන්තිමට මම බෙදගත්ත චිකන් ටිකත් මේකට එකතු කරගන්නවා. දැන් මේක හොඳින් කවලම් කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේක හොඳින් නිවුණාට පස්සේ බෝතලයකට දාලා කල් තියාගන්නත් පුළුවන්. ඇත්තටම මේක ගොඩක් රසයි. ඔයාලා හදලා බලන්න. මම මේක හැදුවේ ලම් රයිස් වලට. මම මේ විදිහට දහි පොඩ්ඩකුත් එකතු කරගන්නවා. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාගෙන කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.